චින්ත දැන් අසනීප එහෙම කොහොමද? යන්තම් අමාරුවෙන් නැගිටගෙන හැබැයි මට හිතුනේ මචං මේ කොහොම හරි පොඩ්ඩක් කැහැ වුණත් අර මේ කාලේ මතුවෙච්ච එක කෑල්ලක් ගැන මොනවා හරි පොඩි වචන කීපයක් හරි සටහන් කරලා තියන්න ඕනේ කියලා. ඕ ඒක තමයි දැන් දැන් ඔය අර අසනීපෙලා හිටිය හින්දාද කොහෙද මේක ගැන අපිට වීඩියෝ එකක් කරන්න හරි එහෙම වට හම්බුන්නේ නැහැ. හම්බෙච්ච පළවෙනි වෙලාවෙම යන්තම් ඒ කියන්නේ යන්තම් කටහඬ ආපු වෙලාවේ ඔව් මට හිතුණා මේ ඒ මිනිස්සයා එක්තරා විදිහක මට නම් පොඩි වීර චරිතයක්. ඉතින් ඒ මිනිහා ගැන පොඩි මචං එල මචන් නියමයි රෙස්පෙක්ට් බ්‍රෝ කියලා එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ ෆැකල්ටි ඔෆ් සෙක්ස් එක කිව්වයන් පස්සේ ඒ කියන්නේ අනිවාර්යෙන් ඇඳුම් ගැලවීම පුළුවන් තරම් මේ ඇඳුම් නැතුව ඉන්නනේ ඔයා කියන්නේ. ඒක සමරන්න ඕනනේ. ඔව් ඒ ඔයා පුළුවන් තරම් කියන්නේ ඇඳුම් නැතුව ජීවිතේ ගෙවන්න තියනවා නම් ඒක හොඳම කියලා කියන්නේ මචං ඒක එකක් භෞතිකව තියෙන ඇඳුම් ටික ගලවලා මිනිසුන්ට නිර්වතින් ඉන්න බය නැති වෙන්න ඕනේ. ඒකට වැදගත්ම කාරණේ තමන්ගේ ලිංගේන්ද්‍රියන් වෙන්න පුළුවන් තමන් වහන් ඉන්න නිකන් අපි කියන්නේ මොන රහසඟ කියන්නේ. ඇති රහසක් නැහැ නේ බා. හැමෝටම තියෙන එකක් නේ තියෙන්නේ. ඉතින් ඔය මේ රහසඟ වෙන්න පුළුවන් ඒක බය නැතුව ප්‍රදර්ශනය කරන්න පුළුවන් කියලා කියන්නේ මිනිහෙකුගේ next level confidence. චින්ත පරක්කු කෙලින්ම අපි කතාව කිව්වොත් එහෙම ඒ කියන්නේ දැන් ඔය පහුගිය දවස්වක අර බයික් එකක ඇඳුම් නැතුව ගියෙක් ගැන මේ අපි එහෙම මෙහෙන් කතා කරගෙන දැන් එන්නේ කතාව අපි කියන්න හදන්නේ. වටෙන් කතාකට එන්නේ. මේ ඇත්තටම චින්ත ඒක නිවුස් එකක් විදිහට දැක්කගෙන් පස්සේ නිකන් මට හිතුනේ මේක සමහර වෙලට නිකන් අර අපි හැම වෙලේම මොන හරි කැම්පේන් එකක් හරි මොනවා හරි දෙයක් ගැන හිතා ඉන්න හින්දා වෙන්න පුළුවන්. මේක සමහර විට බ්‍රෑන්ඩ් එකකින් කරපු වැඩක් වෙන්න පුළුවන් නේද කියලා මට හිතුණා. ඕ නෑ මට. ඔයාට මොකද හිතුනේ ඒක දැක්ක ගම? මට මුලින්ම හිතුනේ ඉතින් මේක ඇත්තටම මෝටර් බයික් බ්‍රෑන්ඩ් එකකට වගේ මරු කැම්පේන් එකක්. බයික් එක ඒ බයික් එකේ යනකොට ඔයාට ඇඳුම් ඕනේ බයික් එකෙන් ආව සම්පූර්ණ කරනවා. ඒ මිනිසුන්ට නිකන් ආවා හෙළුවෙන් කියලා පේන්නේ නැහැ. ආවා සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉතින් බයික් ඇඩ් එකකට බයික් එකක් ගැන පොඩි අවධානය යොමු කරන්න හොඳ වැඩක් කියලා. හැබැයි එහෙම නැතත් ස්ටේට්මන්ට් එකක් විදිහට ඒක මරු මම මොකද නුගේ ගොඩින් නම් අපේ පැත්තේ ඉඳන් තමයි පුර යන්නේ. කඩු ගන්නා වෙනකන් ගිහිල්ලා තියෙනවා. සහ අපිට දකින්න හම්බුනේ පොඩි බොඳ වෙච්ච එක මිනිස්සු ගහපු ෆොටෝස් එහෙම ඒවා හැටියට ඊටාම මනරම් දේහධාරී ඇඟ පොඩ්ඩක් ලස්සනට තියෙන හෙළුවෙන් යන්න කිසිම විදියකින් පසුබාන්න ඕනේ නැති ආකර්ශනීය තරුණයෙක් තමයි පින්තූර වල පේන්න තිබුණේ. අවාසනාවට මේ රටේ හැම මගුලකටම පින්තූර ගහලා Facebook වැටෙනවා. මේකේ හොඳ ෆොටෝස් ටිකක් නෑනේ මේ මිනිහගේ. මේ ලංකාවේ වෙච්ච ඉතා ලස්සන සුන්දර වැඩක අපිට මේ අපහාස කරන දේවල් වල ඕන තරම් ෆොටෝස් තියෙනවා. ඔය කියන්නේ ෆොටෝස් තියෙන එක මම කියන්නේ ඔය හොරෙන් කොහෙන් හරි අහුවෙච්ච ඒවා ඇරෙන්න මේ ෆොටෝස් ගහන්න විදිහක් නැත්නම් ඒ කියන්නේ පොලිසියවත් මේක දැකලා නැහැ. ඒ කියන්නේ කවුරුත් දැක්කේ නැද්ද දන්නෙත් නැහැ සමහරට. ඔය අහලින් පහලින් කවුරු එක්කෙනෙක් දැක්කොත් ඇරෙන්න. ඒක ඇත්තටම මේ ඔය ඇයි ඒ කියන්නේ කවුරු හරි පාරේ හෙළුවෙන් යනවා කියලා කිව්වන් පස්සේ ඔයා ඔය කියපු එකම මීට වැඩි ෆොටෝස් වීඩියෝස් මේකේ හොඳ මොනවා හරි එන්න එපයි. මිනිස්සු දකින්න එපයි මේක. හැබැයි අපි හැම වෙලේම දැක්ක කීප දෙනෙක්ගේ පොඩි පොඩි වීඩියෝ ෆොටෝස් වගේ දේවල් තමයි දැක්කේ. ඔව්. කියන්නේ හෙළුවෙන් යනකොට පේන්නේ නැද්ද අපි හිතුවට පේනවා කියලා. ඒක ඇත්තටම මචං ඒක මේ පොඩි රහත්භාවය වගේ වැඩක්. රහත්භාවයක මේ ආගමක් එක්ක සම්බන්ධ කරගන්න එක නෙමෙයි. ඔක මම කියවලා තියෙනවා මේ ඔය තෙවණි යස කියලා ඔය මේ ටිබෙට් වල හිටපු රම්පා එයාගේ සම්පූර්ණ නම මට මතක නැහැ. එයා ලියපු පොත. ඔය පොතේ එයා විස්තර කරනවා මේ රහත්භාවය කියලා කියන්නේ නිකම් අමුතු අපි හිතනවා වගේ අර මෙතනින් නැති වෙලා වෙන කොහෙන් හරි මතු වෙනවා වගේ දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මේ අපි පරාවර්තනය අයින් කරනවා කියලා රිෆ්ලෙක්ෂන් එකක් දෙන්නේ නැහැ. එයා ඒකට උදාහරණයක් විදිහට කියන්නේ තැපැල්කාර වාගේ ගෙදර හැමදාම උදේට එන තැපැල්කාරයව ඔයාට පේනවද? ඔයාට එකපාරට ලියුමක් පේනවා තැපැල්කාරය අතුරුදහන්. ඒ කියන්නේ ටික දවසක් යනකොට අපිට යාව දකින්න එක නැති වෙලා යනවනේ. මොකද ඔයාගේ යාගේ අතර ප්‍රතිචාරයක් ඇති වුනේ නැත්තම් යම්කිසි ගනුදෙනුවක් ඇති වුනේ නැත්තම් අරයා ප්‍රතිචාර දක්වීමක් කරේ නැත්තම් ඔයාම රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් ගැන විස්තර කරන්නේ ඒ රහත්භාවය කියන එක එයාට රිෆ්ලෙක්ෂන් එකක් නැහැ. එයා කාගේවත් දෙයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එතකොට අර මම යමකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ කියලා කියන්නේ මම පවතින්නේ නැහැ. මම පැවතුනාට අනිත් කෙනාට ඒක දකින්න විදිහක් නැහැ. ඉතින් මෙන්න මේකට සමාන එකක් මම හිතනවා මේ ඔය නිර්වතින් ගිය මේ තරුණයාගේ තියෙනවා කියලා. මොකද නිර්වතින් යාම ගැන එයාට අදහසක් නැහැ. ඒ කියන්නේ එයා මම නිර්වතින් කියන හැඟීමෙන් නෙමෙයි එයා යන්නේ. ඒක එයාට ඊටාම ස්වභාවික. ඒ කියන්නේ කවුරුවත් හැරලා බැලුවට එයාට හිතෙන්නේ නැහැ අයියානේ මගේ මන් දිහා බලන්නේ කියලා හිතෙන්නේ නැහැ. ඔය අරක වගේ ඒ කියන්නේ ඕක නිකමට හිතන්නේ ඒක හරි.
මේ ඇඳුන් නැතුවගේක ප්‍රශ්නයක් නෑ කියලා කියමුකු එකන හෙල්මට් එකත් නැතුවන යන්නේ ඒකන් මගන පොලිසියකට බංගෙන හෙල්මට් එකක් නැතුව පා බේරල එක සාමාන්‍යෙන් හෙල්මට් එකක් නැතුවත් තමයි ඩයිල්ල කියන්න මුකුත් නෑ ඒක මේ එහෙම මේ ඒ යන ගමන් මගද දැකපු සමහර වීඩියෝස් තියෙනවා ඒ වීඩියෝස් වල පවා නිකම් මිනිස්සු යාව වීඩියෝ කරාට එයාට කොයි වෙලේකවත් අපිට පේන්නේ නැහැ නිකම් මේ මම නිර්වතින් කියන හැඟීම නැත්නම් ඒක ගැන අපහසුතාවයක් ඒ මේ තරුණයාට නැහැ. ඉතින් එකක් මචං මම ඔය වැඩේට කැමති දේ තමයි මං හිතන්නේ ඒවා නිකන් ලංකාව වගේ රටවල් වල වෙන රටවල් වල නම් අපි දකිනවා ෆුට්බෝල් ග්‍රවුන්ඩ්ස් වලට මිනිස්සු හෙළුවෙන් දුවනවා. තව නොඑක් ස්ටේට්මන්ට්ස් විදියට මිනිස්සු නිර්වත පාවිච්චි කරනවා. හැබැයි ලංකාව වගේ රටක මේක හීනයක් වගේ දෙයක්. ඒ කියන්නේ දැනුත් මම කල්පනා කරලා බලනකොට මේ තරුණයෙක් මෙහි ඉඳන් කඩු ගන්නවට නිර්වතින් යාම කියන එක මගේ හීනයක් ඇතුලේ තිබිච්ච දෙයක් වගේ. ඒක ඇත්තට සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි වගේ. ඒ කියන්නේ අපි නිර්වතට බයයි තාම. පොඩි ෂොක් එකක් තියෙනවා අපිට. එහෙමද? ඒ තරම් මචං සරිය අපි කියන්නේ මේ සරියල් කියලා කියන්නේ අදිතාත්වික නිකන් හරියට නිකන් ඩාලිගේ චිත්‍රයක් වගේ. දැන් අපි හීනෙක දකින්න පුළුවන් කවුරු හරි මිනිස්සෙක් මේ බයිසිකලයක නුවර වෙනකන් යනවා අපේ හීනෙක ඉන්න පුළුවන්. ඒක අපේ ඇත්ත ජීවිතේ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඔය ඒ වගේ සිදුවීම් වෙනකොට ඒවා කාටවත් හානියක් තියෙන දේවල් නෙමෙයි. හැබැයි මම විශ්වාස කරන්නේ අවිඥානික සොසයිටි එකේ තියෙන අවිඥානයක් සමාජ අවිඥානයේ කම්පනයක් නැති කරන විෂුවල්ස් ඒවා. ඒ වගේ දර්ශන. ඒවා අපි දන්නේ නැති වුණාට එදා රාත්‍රියේ ගොඩක් අයට මේ නිර්වත් තරුණයාව නැත්තම් තමන්ව නිර්වතින් වුණත් හීනවල දකින්න පෙළඹවීමක් ඇති වෙන්න පුළුවන් ඒක ට්‍රිගර් එකක්. ඒව හරියම මේ ඔය කාල් යුන් එහෙම කියනවා දැන් එයා මේ එක වෙලාවක දකිනවා මේ දෙවනි ලෝක යුද්ධ වගේ ඉතා විශාල බෝම්බ වලින් විශාල ඝාතන සිද්ධ වෙන මට මතක නැහැ හරියටම ටයිම් එක. එයාට පේනවා හීනෙන් එකපාරටම මේ හැමතැනම මේ නගරවල මිනිස්සු මැරිලා වැටලා ඉන්නවා. අර ඒක එයා කියනවා ඒ හීනය එයාගේ මානසික රෝගීන් එක්ක චෙක් කරාම එයාගේ ස්පිරිතාලේ ඉන්න ඇත්ත එක්ක මේ පරීක්ෂා කරලා බලද්දි තව ගොඩක් කට්ටිය දැකලා තියෙනවා. අර ඒ වගේ පොඩි අවිඥානික සම්බන්ධයක් ට්‍රිගර් කරන විෂුවල් එකක් ඔය තරුණයා ගියේ ඒක. ඒක තමයි මම හිතන්නේ උගක් ලස්සනම කාරණේ වෙන්නේ. ඒක අනිත් එක ඔය අපි අමතක කරන්න හොඳ නැති දෙයක් තමයි මම දැන් කියන්නේ මේ නිර්වත කියලා කියන්නේ හැමතිස්සෙම විරෝධයක්. ප්‍රොටෙස්ට් එකක් තියෙනවා ඒක. ඒක දේශපාලනික ප්‍රකාශනයක්. මොකද අපි දන්නේ නැති වුණාට අපි අල්ටිමේට්ලි අපි අන්තිම මොහොතේදී බැඳලා තියෙන කැලල තමයි බොඩි පොලිටික්ස් කියලා කියන්නේ. වාට මේ විදිහට හැසිරෙන්න බෑ. වාට ඇඳුම් නැතුව එහෙම දේවල් කරන්න බෑ. අපි දන්නේ නැතුව අපේ සම්පූර්ණ පැවැත්මෙන් ඒකට අනුගත වෙලා තියෙන්නේ. හැබැයි ඒක ස්වභාවික දෙයක් නෙමෙයි. මේ වගේ සිදුවීම් වලින් එකපාරට තරුණයෙක් එහෙම මේ නිර්වතින් යාම වගේ දෙයකින් අන්න අර දේශපාලන එකපාරට ප්‍රශ්න කිරීමක් සිද්ධ වෙනවා. ඇයි ඒක අමුතු? ඇයි ඒක වෙන්න බැරි? ඇයි මේ මිනිස්සයව ඒක වරදක් විදිහට අරගෙන හිරේ දාන්නේ? ඒක අසභ්‍යද? එතකොට නිර්වතින් යාම අසභ්‍ය වෙනවද? සත්තුන්ට අසභ්‍ය නොවන දෙයක් අපිට අසභ්‍ය කොහොමද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ඇති කරන්න ගන්න. ඔව් එතකොට ඔය ලංකාවේ ඔහොම ෂොක් එකක් ඇති කරලා ඒ කියන්නේ පිටරට කවුරු හරි එක්කෙනෙක් ඇඳුම් නැතුව ගියොත් ඒ කියන්නේ අපේ පිටරට ඔය ප්‍රොටෙස්ට් වල එහෙම දැකලා තියෙනවානේ. ඔය ඇඳුම් නැතුව යනවා හරි නිර්වත කියලා කියන එක හරි කොහොමද නේ පිටරට සීන් එකේ වා දැකලා තියෙන විදිහට. ගොඩක් රටවල් වල මේ ප්‍රසිද්ධ ස්ථානවල නිර්වතින් හැසිරීම කියන එක ඔෆෙන්ස් එකක්. ඒක වරදක් විදිහට අරගෙන ගිහිල්ලා ඊටාම මේ පොඩි දඬුවම් දීම් සිද්ධ කරන්නේ. හැබැයි හැම රටකම ඉතින් මේක අපිට නිර්වත කරන ප්‍රශ්නයක් තියෙන රටක් නෙවෙයිනේ අපේ කල්චර් එකේ හැටියට. අපිට මේක එන්නේ වෙස්ට් එකෙන්ම තමයි. බටහිරින් ආපු දෙයක් තමයි අපිට නිර්වත ගැන වික්ටෝරියානු අදහස් එක්කෙන එකක්. ඉතින් ඒ නිර්වත සම්බන්ධයෙන් පනවන තහංචිය ඊටාම බේසික් තහංචියක් සමාජය පිළිබඳ යම්කිසි අධිකාරී බලයන් තියෙන අය ආගමික සංස්ථා වෙන්න පුළුවන්, දේශපාලන සංස්ථා වෙන්න පුළුවන්. ඒකොල්ලෝ අපිව පාලනය කරන මූලිකම තැනක් ඒක. ඔයාට මේ දේවල් නිර්වතින් කළ නොහැකි. ඔයගේ නිර්වත සම්බන්ධයෙන් අයිතිය තියෙන්නේ අපිට. අපි තමයි විනිශ්චය කරන්නේ ඒක සભ્યද අසભ્યද කියලා. ඔය කියන්නේ අපිව අනුගත කරගන්න කරන පළවෙනි පාලනයේ මූලිකම විනය හදන්න කරන පළවෙනි දේ. ඔව්. ඉතින් ඒක චැලෙන්ජ් කරනවා කියන එක ඒක ඇත්තටම ලෝකයේ දේශපාලන සහ මේ කලා ප්‍රවණතා ඇතුලේ සිද්ධ වෙන දෙයක්. ගොඩක් වෙලාවට ආර්ට් සම්බන්ධ ප්‍රොටෙස්ට්
විරෝධතාවලට ඕක ගේනවා වාරණය සම්බන්ධ දේවල් වලදී ගවර්න්මන්ට් එකක් මොනවා හරි සෙන්සර් කරනවා නම් ඒ සෙන්සර් කරන එකට විරුද්ධව මේ වගේ නිර්වත් විරෝධතා සෑහෙන්න ඇවිල්ලා තියෙනවා. තව විශේෂයෙන් ඔය ලංකාවෙත් ගොඩක් නිරුවත කියන්නේ ආර්ට් එකක්ද? එහෙම කතා නම් සෑහෙන්න තියෙනවා ලංකාවෙත්. දැන් ලංකාවේ එහෙම ආර්ට් එකක්ද කියලා කිව්වට මේ ඒක සම්බන්ධයෙන් කතිකාවක් නෑ අපිට. මං හිතන්නේ අපිට නිර්වත සම්බන්ධයෙන් ඇත්තටම ඔරිජිනල් විරෝධයක්වත් තියෙනවා කියලා එහෙම. මොකද අපි පොඩ්ඩක් මේ වැද්දෝ වගේ තමයි තාම ඉන්නේ. අපි හෙළුවෙන් ගඟක පැනලා නානවා. අපි පොඩ්ඩක් ඒ ඛණ්ඩනය සිද්ධ වෙලා නැහැ. නමුත් අපේ නීතියේ පොලිසිය වගේ දේවල් වල තින් ඕක තියෙනවා. දැන් ඒක නිසා ඔය මම හිතන්නේ අතට ගොඩ ගත්තත් ඒ මොනස මේ වෙනකොටත් එක්ක මානසික මොකක් හරි පරීක්ෂාවකට ලක් කරනවා. ඉතින් නැත්තම් නිදහස් කරන්න සිද්ධ වෙනවා හැරෙන්න ඒක ලොකු ඔෆෙන්ස් එකක් නෙමෙයි කාටවත් හිංසාවක් නෑ. ඒ කියන්නේ වික්ටිම් කෙනෙක් නෑ ඒක. හැමෝටම හොඳ දෙයක් දැකලා තියෙන්නේ මිනිස්සෙක් හෙළුවෙන් යන එක නරක දෙයක් නෙමෙයිනේ. මම මේ මැද්දෙන් පැනවනේ අර ආර්ට් එකේ කතාව කීකේ හිටියේ කියාගෙන යනවා. ඔව් ඉතින් මේ ආර්ට් වල ගොඩක් වෙලාවට වාරණය සම්බන්ධයි. ඒ දේවල් වලට විරෝධතා විදිහට ඇවිල්ලා තියෙනවා මේ නිර්වත ප්‍රොටෙස්ට් එකක් විදිහට. සමහර වෙලාවට පල්ලි වගේ දේවල් වලට එකපාරටම කඩාගෙන පැනලා කාන්තාවෝ ඒගොල්ලන්ගේ උඩුකය නිර්වතින් මේ මොනවා හරි විරෝධතා පාටයන් කියලා පොලිසියට අහුවෙලා ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ වගේම මේ පරිසරවේදීන් පරිසරයට ආදරය කරන ඇක්ටිවිස්ට්ලා ඉන්නේ. ඒගොල්ලෝ ගොඩක් එක්ස්ට්‍රීම් ඇක්ටිවිස්ට්ලා ඉන්නවා. ඒගොල්ලෝ මේ නියුඩ් කියන එක පාවිච්චි කරනවා ප්‍රොටෙස්ට් එකක් විදියට. පරිසරයත් එක්ක තියෙන සම්බන්ධය. අපි පරිසරයේ කොටස් බව දනවන්න ඒ පරිසරවේදීන් සමහර වෙලාවට නිර්වත් බයිසිකල් පැරේඩ්ස් තියෙනවා. මේ ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට මේ ඉතින් අර ඒ නියුඩිසම් කියලා නැත්නම් නියුඩිස්ලා කියලා වර්ගයක් වෙනම ඉන්නවා. ඒගොල්ලෝ ඇඳුම් වලට විරුද්ධයි. ඒගොල්ලෝ ශිෂ්ටාචාරය කියන එකේ මේ අපි ගෙනල්ලා තියෙන සංකල්පයට විරුද්ධයි. ඒකට ඒගොල්ලෝ ඇඳුම් නැතුව තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ වෙනුවෙන් ඇත්තටම වෙන් කරපු වෙරළ තීරයන් එහෙම තියෙනවා. ආ ඌ සෑහෙනද මේ මෑතකදී එක එක රටවල වෙන් කර හැම වෙරළ තීරය. නියුඩ් බීචස්. එතකොට දැන් මේ මං හිතන්නේ නිර්වාතිකව තරුණයා ගියේ එක වුණත් ඒකට පොඩි හොඳ ලිට්මස් ටෙස්ට් එකක් වගේ. දැන් ඇත්තට මේකේ ඒක මිනිස්සු පොසිටිව්ලි ගත්තේ. පොලිසිය අල්ලලා එහෙම කරාට මං හිතන්නේ පොලිසියට වුණත් එහෙම නිකන් ඒක ගැන ලොකු නෙගටිව් එක අපරාධයක් කියන හැඟීමෙන් නෙමෙයි. මිනිස්සු කවුරුත් ඒකට බනිනවා දැක්කෙත් නැහැ. ඒගොල්ලෝ විනෝදයට එක්ක අරගෙන තිබුණා. අනිත් එක නැත්තම් පොඩ්ඩක් එහෙම මෙන් ජෝක් එකට වගේ නිර්වත සම්බන්ධ නිදහස කාරණා වගේ කාරණා එළියට ඇවිල්ලා තිබුණා. ඉතින් මං හිතන්නේ මේ අපිට අපි ඒ වගේ මොහොතවල සෙලිබ්‍රේට් කරන්න ඕන කියලා. කියන්නේ ඒ වගේ ෆොටෝස් ඇවිල්ලා ඒ තරුණයා ගැන තව මොනවා හරි හැලි ලියවිලා හැබැයි තරුණයා තාම ඉන්ටර්විව් කරේ නෑනේ. එළියට ආවන් පස්සේ ඉන්ටර්විව් කරා අනිවාර්යයෙන්. එළියට ඔව් ඒ කියන්නේ මේ ඉන්ටර්විව් කරන්න වටිනවා. එයාගේ පැත්තෙන් උදේට කතාවක් ඇදින මොකක් හරි මට අහන්න හම්බුණා බාරයක් වෙනුවෙන් කියලා තරුණ එයා කිව්වා කියලා මේ මෙහෙම ගිහින් සමහරලාට එහෙම නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් එයා ගියා රබුණ නෙමෙයි වැඩේ. ඒකෙන් ඇති කරපු කම්පනය කියන්නේ. ඒ කම්පනය මේ ලංකාව වගේ රටකට ඉතාම ආගන්තුක දෙයක්. ඒ වගේම හරිම ලස්සන දෙයක්. දැන් අපි දේශපාලනය ගැනයි ඒක උන් ගැන බැනගෙන තරහ ක්‍රෝධය වෛරය වගේ දේවල් නේ අපිට තියෙන්නේ. අපිට ඊට අමතරව තියෙන්නේ රිලා නැටුම් වගේ. ඒ අතර එක මිනිස්සෙක් නුවර බලා නිර්වාතින් බයිසිකලයකට යනවා කියන එක හරි රිච් පොහොසත් මෙටාෆර් එකක්. රූපකයක් වගේ. ඉතින් මම කියන්නේ මේ අපි මේ දේවල් සෙලිබ්‍රේට් කරන්න ඕන. කවුරු හරි ගාව තියෙනවා නම් මේ වීඩියෝස් හරි මේ තරුණයාගේ පින්තූර හරි මේ දේවල් පබ්ලිෂ් කරන එක ඉතා හොඳයි. ඒක සමාජයක් පැත්තෙන් බොඩි පොසිටිව් බොඩි නෙගටිව් ආකල්පයක් නේ තියෙන්නේ. අපේ කවුරු හරි කෙල්ලෙක්ගේ කකුලක් දැක්කොත් එහෙම අන්න ගලපේනවා ගග මැරෙන්න හදනවා. කොටට ඇන්දොත් ප්‍රශ්නයක්. එතකොට කවුරු හරි එක්කෙනෙක් නිර්වතින් ගියොත් එහෙම ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවක් නිර්වතින් ගියොත්. ඔය කියපු කතාව දැන් ඔයා කිව්වේ අර කියන්නේ කවුරු හරි එක්කෙනෙක් නිර්වතින් යනකොට ඒක ඌට ප්‍රශ්නයක් නැත්තම් ඒක අනිත් එකාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ අපි කියන්නේ දැන් කොටට ඇන්දයන් පස්සේ ප්‍රශ්නේ තමන් ඒක අරගන්න නැතුව හිටියන් පස්සේ කාන්තාවකට උනත් මං කියන්නේ තමන් කැමති විදිහට අඳින්න පුළුවන්. ඒ කියන්නේ ඒක වෙන්නේ නැහැ අනිත් අයට. ඔව්. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ එළියෙන් එන ප්‍රෙෂර් එක අරගෙන ඒ කියන්නේ මම කොටට ඇන්දොත් එහෙම බලයි මෙහෙම වෙයි කියලා හිතනවට වඩා අමාරුවෙන් කොට රැඳගෙන ගියාම තමයි මිනිසුන්ට පේන්නේ වැඩිපුර. සාමාන්‍ය ස්වභාවිකව කොට රැඳගෙන අපි හික්කට එහෙම යනකොට ඉතින් සාමාන්‍යයෙන් වෙරළ තීරයේ අයින් එහෙම ඕන තරම් ඔය මේ විදේශිකයෝ යන්නේ. ඔව්. නිකන් යන්තම් පොඩි නූල් ගෑලි දෙක තුනක් ගැට ගහගෙන හැබැයි මේ අපිට බැලෙන්නේවත් නැහැ අපිට පේන්නේ නැහැ ඒගොල්ලන්. ඔව් ඒක හොඳ සීන් නෑ. ඒ කියන්නේ දැන් අර සමහරලාට අපි කියන්නේ මේ ගෑනු කට්ටියෙන් ගොඩක් ඇහෙන එකක් නේ මේ
අපි කොටට ඇන්දහම අනිත්‍යවුන්ට හෙන ප්‍රශ්න කියල ඕ මගේ අනිත්‍යවුන්ගේ ප්‍රශ්න හිතන් නැතුව තමන් කැමති විදිහට ඇඳගෙන ගියන් පස්සේ තමන්ට ඒක තමයි ඒක තමන් ඇඳගෙන අනිත් එක්කෙනාගේ ප්‍රශ්නයට උත්තරේ තමන්ගේ හිතේ තියාගෙන යන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට එන්නේ. මේ අපේ උන්ගේ ඒක පිළිගන්න බැරි අවුලකුත් තියෙනවා එළියුන්ගේ ඇත්තටම ඒකත් හැදෙන්න සීන් එකක් තියෙනවා. ඔව් විසිල් ගහන පස්සෙන් එන පස්ස මිරිකන්න එන අතවර කරන්න එන. ඒ කියන්නේ එහෙම කොට්ට අඳගෙන එක්කෙනෙක් ගැන එකපාරට මෙයා බඩුවක් මේකට ගහන්න පුළුවන් වගේ දේවල් හිතෙන නැඹුරුතාවයක් තියෙනවා. අපේ ඒ ගෝත්‍රිකකම තාම තියෙනවා. සහ මේ එහෙම බාර ගන්න පුළුවන් සමාජයක් එළිය තියෙනවා කියලා කියන එකත් අනිත් එක මේ කවුරු හරි එක්කෙනෙක් එහෙම කොටට ඇඳහම එයාට අපහසුතාවයක් එනවා නම් මිනිස්සු මන් දිහා බලයි කියලා වගේ ඒ අපහසුතාවයේ ජය ගන්නකම් අදින එක තමයි කරන්න ඕනේ. මොකද ඒ අපහසුතාවය කියලා කියන්නේ එච්චරට එයාට ඒ සංස්කෘතිකව එයාව පාලනය කරලා කන්ට්‍රෝල් කරලා යටපත් කරලා තියෙනවා. ඒකට එයාගේ ඇතුළෙන්ම එනවා ඒක වෙලාවක නිර්වත කියන්නේ තමා තුලම තමන්ගේ තමන්ට පානවපු ඩිසිප්ලින් එකට විරුද්ධව කරන ෆයිට් එකක්. එතකොට ඒක ෆයිට් කරන්නත් වෙන්නේ එහෙමම තමයි. ඒක වැරද්දක් නෙමෙයි. එහෙම ටික දවසක් එහෙම අවදානෙන් අනිත් අය බලන ඇති කිය ඇඳ හෙළුවෙන් ගියොත් ඊට පස්සේ ගානක් නැති වෙලා යනවා. ඒක හැටි. ඉතින් මං හිතන්නේ ඒ ඔය මේ බොඩි පොසිටිව් කියන ෆීලිං එක කියන්නේ ශරීරයේ නිර්වත කියන එක පොසිටිව් කාරණයක්. ඒක නෙගටිව් කාරණයක් නෙමෙයි. ඒක වල්කම පිළිබඳ ප්‍රකාශනයක් නෙමෙයි. ඒක මේ මිනිසුන්ට මේ අවලස්සන දෙයක් නෙමෙයි අසභ්‍ය දෙයක් නෙමෙයි කියන පැත්තේ බාර ගැනීම ඇති කරන්න. ඒක මම හිතන සමාජයක ඊටාම සදාචාරයේ පැත්තෙන් ඊටාම වැදගත් කාරණයක්. අපි සදාචාරය කියලා හිතන්නේ මේ ඔක්කොම පොරෝගන ඉන්න එකනේ. එහෙම නෙමෙයි. අපිට කොච්චර දුරට අනිකාගේ නිදහස බාර ගන්න පුළුවන්ද? ඒක සම්බන්ධ අපේ තියෙන මේ ශිෂ්ට කරන හෝ නැත්නම් ඔය සભ્યයි කියන හෝ වාරණ කොන්දේසි පනවන්න නැතුව ඉන්න අපිට පුළුවන්ද කියන කාරණේ පැත්තෙන් මම හිතන්නේ ඊටාම වැදගත් ප්‍රකාශනයක් ඒක. ඔව් ඒ කියන්නේ කොහොම හරි අපි මේ කතා වෙන්නත් හේතු උනේ අපේ දැන් ඔය බයික් එකේ නිර්වතින් ගිය තරුණයා හින්දා නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ හින්දා යාට රෙස්පෙක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක වගේ දේවල් තව අය කරන්න පෙළඹෙන්න කියන එකයි මගේ යෝජනාව. තමන්ගේ නිර්වත තමන්ගේ ශරීරය ප්‍රදර්ශනය කරන්න ඒක තමන්ගේ ආර්ට් එකක් තමන්ගේ ආර්ට් පීස් එකක් විදියට බලන්න තමන්ගේ බොඩි එක ඕන් කරන්න පුළුවන් නේ. තමන්ගේ බොඩි එක ඕන් කරන්න පුළුවන් පර්සනැලිටි එක කොන්ෆිඩන්ස් ලෙවල් එකක් හදා ගන්නවා කියන එක මං හිතන්නේ ඊටාම ලංකාව වගේ රටක සැලියුට් කරන්න ඕන වැඩක්. ඒක දේශපාලනයට වඩාත් ගැඹුරු. අපි කියන පක්ෂ දේශපාලනයට වඩා ගැඹුරු තලයක දේශපාලනික ක්‍රියාවක් විදිහට තමයි මම ගරු කරන්නේ. හරි. එහෙනම් මේ අපි ඊළඟ දවසක තමයි මේ වගේ නිකන් සිද්ධියක් වුණාම අපි කතා කරමු Faculty of Sex. සලකුණක් තියමු. ඔව්. හරි. එහෙනම් මේ අසනීප හොඳ වෙච්ච ගමන් මේ නිරුවත් තරුණයා ගැන කතා කරන්න චින්තා දඩබඩ ගාලා ආවා. මේ එහෙනම් මේ ඒක මං හිතන රෙස්පෙක්ට් එකක් අපේ තරුණයා වෙනුවෙන් කරන. එහෙනම් අපි ආයි දවසක හම්බෙමු. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ මොනවා හරි සිද්ධියක් වෙච්ච ගමන් ඒක ගැන මොනවා හරි හැලලක් කියන්න එනවා. Faculty of Sex එක එනවා.